සුබ දවසක් දරුවෝ සියලු දෙනාටම අද අපි සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන්නේ 2022 සාමාන්‍ය පෙළ කෙටි ප්‍රශ්න 25 සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන්නේ. ඔයාලා වෙනද වගේම ප්‍රශ්න පත්‍රයේ ලියලා අතුපෑනකුත් තරම් සූදානම් නම් හරි. මේ ගාන ටිකට. හරි බලන්න. හරි. බලන්න පුතේ එක්තරා වැඩක් විම කිරීම සඳහා මිනිසුන් 12 දෙනෙකුට දින 4ක් අවශ්‍ය වෙනවා. දින 4ක්. අපි බලමු මුළු වැඩ ප්‍රමාණය. මුළු වැඩ ප්‍රමාණය එන්නේ මිනිසුන් 12 දෙනයි දින 4යි. එනවා මිදි 48ක වැඩ. හරිද? ඇස්තමේන්තු කරලා තියෙන එක. එම වැඩේ දින 3කින් නිම කිරීමට මිනිසුන් කී දෙනෙකු අවශ්‍ය වේද? මේ වැඩේ මිනිස් දින 48ක වැඩක් දින 3කින් අවසන් කරන්න. දිනට දින කැපුණා 48 තුනෙන් බෙදුවම මිනිස්සු කී දෙනාද? 16. මිනිසුන් 16ක් වුණා. හැම අවුරුද්දකම වගේ මිනිස් දින ගණන් එනවා. මිනිස් දින ගණන් කියන ප්‍රතිලෝම සමානුපාත සම්බන්ධ ගණන් එනවා. මේක ලේසි ඉතා. හරි බලන්න. බලමු ඊළඟ ගාන. තියෙන සමීකරණ. භාග සහිත සමීකරණ විසඳද්දී මේ භාග සහිත සමීකරණ විසඳනකොට මේ දෙපැත්ත තනි භාගයක් විදිහට හදාගත්තා නම් ලේසියි. අපි බලමු මේ භාගේ තියෙන හරි මේ 2x තියෙන මේක 3x කියන්නේ. කුප්පගු වෙන්නේ 6x. කුප්පගු වෙනවා 6x. එහෙනම් මේක 2x 6x කරගන්න නම් 2 3ෙන් ගුණ කරා. 1ත් 3ෙන් ගුණ කරා. 3x 6x කරන්න 2ෙන් ගුණ කරා. 1ත් ගුණ කරා 2. සමානයි 12න් 1. මේක එනවා 6x ගෙන් 3යි. මේක එනවා 6x ගෙන් 2යි. සමානයි 12න් 1. පොදු හරය ගත්තොත් 6x 3ෙන් අඩු කරනවා 1. සමානයි 12න් 1. බැලුවොත් දැන් බලන්න 6x ගෙන් 3ෙන් 1ක් ගියාම 2යි. 6x ගෙන් 2යි. 3ෙන් 2ක් අඩු වෙන්න ඕන. x ගෙන් 1යි. සමානයි 12න් 1. බලන්න දැන් මේකේ මේ පැත්තේ තනි භාගයක් තියෙන මේ පැත්තේ තනි භාගයක් තියෙන. අපි ගන්නවා හරස් කුලිතේ. මේක මෙහාට ගුණ කරා මේක මෙහාට ගුණ. 12 1 12යි 6x ගෙන් 1 ගුණ කරාම 6x. x හොයන්න 6න් බෙදන්න. 12 බෙදුව 6. 6ට කැපුණා මම x උක්ත කරනවා 12 6න් බෙදුවම 2. හරි හදාගන්න. ඊළඟට බලන්න තුන්වෙනි ගාන. තුන්වෙනි ගානට අවශ්‍ය වෙන්නේ මෙන්න මේ ප්‍රමේය. ත්‍රිකෝණයක පාද දෙකක් සමානයි ඊට සම්මුඛ කෝණ සමානයි. අනිත් ප්‍රමේය ත්‍රිකෝණයක පාදයක් දික් කිරීමෙන් සෑදෙන බාහිර කෝණය අභ්‍යන්තර සම්මුඛ කෝණ දෙක එකතුවට සමානයි. C සමානයි A එකතු කිරීම B. මෙන්න මේ ප්‍රමේයන් දෙක තමයි මේ ගානට ඉදෙන්නේ. මේ ප්‍රමේයන් දෙක දන්නව නම් මේ ගාන හදන්න ලේසි. හරි. බලන්න මේකට තව දෙයක් ඕන වෙනවා මම ඒක ලියන්න ඒකත්. ත්‍රිකෝණයක අභ්‍යන්තර කෝණ වල එකතුව කීයේ? 180. මේකත් උමනා වෙනවා. බලමු මේක 90 නම් මේ තුනේ එකතුව 180 නිසා මේ දෙකත් සමාන නිසා මේ පාදේ සමාන නිසා මේ කෝණයයි මේ පාදේ සමාන නිසා මේ කෝණයයි සමාන වෙන්න ඕන. එහෙනම් 180 න් 90ක් අඩවනවා 90යි. මේ දෙක සමාන නිසා 92 න් බෙදුවම 45යි මේක එක. 45. ඕන සරල රේඛා මත පීඩි කෝණ වල එකතුව 180 කියලා හදන්නත් පුළුවන්. නැත්තම් බාහිර කෝණය මෙන්න මේ අභ්‍යන්තර සම්මුඛ කෝණ දෙකේ එකතුවට සමානයි කියලා හදන්නත් පුළුවන්. බලමු. එහෙනම් x සමානයි 45 එකතු කිරීම
45 එකතු කිරීම 90. එක්ස්ට්‍රා එනවා අංශක 135. හරි. බලමු ඊළඟ ගාන. බලන්න පුතේ අරය මෙන්න මෙහෙම වෘතයක් ගත්තොත් කේන්ද්‍රික ඛණ්ඩය 45ක් වෙන කෑල්ලක් කපා ගන්නවයි කියන්නේ මේ වෘතයෙන් 8න් පංගුවක්. 8න් පංගුවක් තමයි එන්නේ. හරිද? අපිට කියන්නේ අරෙන් සෙන්ටිමීටර් 14ක් වන වෘතයකින් කේන්ද්‍රික කෝණය 45ක් වන කේන්ද්‍රික ඛණ්ඩයක් කපා වෙන් කර ඇත. එම කේන්ද්‍රික ඛණ්ඩයේ වර්ගඵලය අහන්න. අපි මෙහෙම කරමු. කේන්ද්‍රික ඵලයෙන් 8න් පංගුව නිසා 8න් 1යි මම ලියනවා πr වර්ග. 8න් 1යි πට 7න් 22යි. අරය 14 නම් 14 ගුණ කිරීම 14. බලමු. 7 මෙතන 7 මම මෙතනම සුළු කරනවා 2 මෙතන 2 4. බලන්න 2 මෙතන 2 11. ආයෙත් බෙදන්න පුළුවන් 2 මෙතන 7 11 වරක් 7 77 වර්ග සෙන්ටිමීටර ලියන්න ඕන. දීලා තියෙන සෙන්ටිමීටර නිසා වර්ග සෙන්ටිමීටර වලින් ලියන්න. මතක් වෙන්න ඕන වෘත්තයෙන් අංශ කෝණයක් කියන්නේ 45ක් කියන්නේ අපි බැලුවොත් 360න් 45ක් කිව්වොත් 45න් බෙදුවොත් මේක 8න් එකක් කියලෙනවා. Tamanට එක සැරේ මතක් වෙන්න පුළුවන් මේක 8න් එක පංගුවක් කියලා. හරි හදාගන්න. අපි යම් පස්වෙනි ගානට බලන්න මෙන්න දී ඇති රූපයේ ABCD යනු ඕ කේන්ද්‍රීය වෘත්තය මත පිහිටි ලක්ෂ 4ක්. මෙන්න ලක්ෂ 4. AB සමානයි AC. AB සමානයිලු AC. ABC අංශක 40 නම් මෙන්න මේ කෝණය 40යි. නාපෙන් අහනවා BDC කෝ අගේ මෙන්න මේ අගේ අහන්න. මේකට අවශ්‍ය වෙන මෙන්න මේ ප්‍රමේය. ත්‍රිකෝණයක පාද දෙකක් සමාන නම් ඊට සම්මුඛ කෝණ සමාන. අනිත් එක තමයි වෘත්ත චතුරස්‍රයක සම්මුඛ කෝණ පරිපූරකයි. මේක A මේක B මේක C මේක D මේක වෘත්ත චතුරස්‍ර. මේ දෙකේ එකතුව 180යි. A ධන C 180. B ධන D 180. ඔන්න ඔය ප්‍රමේයන් දෙක තමයි උන්නා වෙන්නේ. බලමු මේක 40 නම් මෙන්න මේ කෝණෙත් කීය? 40. ඇයි? ත්‍රිකෝණයක පාද දෙකක් සමාන ඊට සම්මුඛ කෝණ සමාන. මේක 40යි මේක 40යි නම් ඒ දෙක එකතු 80යි. මෙන්න මේක එන 180 වෙන් 80ක් කරුවා මේක 100. එහෙනම් පුතේ මෙන්න මේ කෝණ දෙකේ එකතුව අපිට BDC එකතු කිරීම 100 සමාන වෙන්නේ 180. ඇයි? වෘත්ත චතුරස්‍රයක සම්මුඛ කෝණ පරිපූර්ණ. මම BDC යුක්ත කරොත්
එනවා 180න් අඩු වෙනවා 100. NABDC අංශක 80. හදාගන්න මේක. හරි බලමු ඊළඟ. ආයතනික සේවකයන් පැමිණ ආකාර 3 මෙම වටපස්ථාරයෙන් දැක්වේ. දුම්රියෙන් ආයතනයට පැමිණ සේවක සංඛ්‍යාව බසයෙන් පැමිණෙන සේවක සංඛ්‍යාවෙන් කී ගුණයක් දහම්. බලන්න පුතේ මේ ලක්ෂය වටා කෝණ සියල්ල එකතුව 360යි. හරිද? 360න් මම අඩු කරනවා මේ දෙක එකතු 90 ධන 45. හරිද? තුන්සිය හැටෙන් 90/45 කියන්නේ 135. හරිද? 135ක් අඩු කරාම 5යි 5න් 3ක් 2යි 3න් එකක් 2යි අංශක 225යි අංශක 225ක් එනවා දුම්රිය. හරිද? එහෙනම් අපිට ඒ වගේ බසෙන් වගේ කී ගුණයක්ද බලන්න 225 බෙදනවා අංශක 45යි. හරිද? දුම්රියෙන් පැමිණි වගේ කී ගුණයක්ද කියලා නේ අහන්නේ. 225 බෙදනවා අංශක 45යි. බලන්න මේක 45 වේකයි. 180ට නම් 45 ඒවා 4යි. මේකට 5යි. එහෙනම් කී ගුණයක්ද? 5 ගුණයක් තමයි. ඒක ලේසිම ගාන. බලමු ඊළඟ. දී ඇති ABC ත්‍රිකෝණයේ AB සමාන AC. මේ පාදයයි සමානයි. පාදවල මධ්‍ය ලක්ෂ පිළිවෙලින් D හා E වේ. මධ්‍ය ලක්ෂ පිළිවෙලින් සමාන නිසා මේ පාද දෙකත් සමාන නිසා මම මේ ඔක්කොම මෙහෙම දානවා. ABC ත්‍රිකෝණයේ පරිමිතිය 14යි. ABC ත්‍රිකෝණයේ පරිමිතියම දීලා තියෙනවා 14යි. AD 2යි. මෙන්න මේක 2යි. DE දිග අහන්න. මේ දිග අහන්න. බලන්න මේක 2යි නම් මේකත් 2යි මේකත් 2යි මේකත් 2යි. එහෙනම් මේ සම්පූර්ණ පාදේ 4යි. මේ සම්පූර්ණ පාදෙත් 4යි. අපි එහෙනම් මේ පාදේ දන්න පරිමිතිය 14යි නම් මේ පාදේ හොයාගන්න පුළුවන් 8ක් අඩු කරාම 14න් 8ක් ගියාම 6යි. ඔන්න මේ පාදේ හොයාගත්තා. තව උමනා වෙනවා මේකට පුතේ මධ්‍ය ලක්ෂ ප්‍රමේය. මෙන්න මධ්‍ය ලක්ෂ ප්‍රමේයෙන් කියන්නේ ත්‍රිකෝණයක පාද දෙකක මධ්‍ය ලක්ෂය කරන රේඛාව ඉතිරි පාදයට සමාන්තරයි XY සමාන්තරයි BC. තව කියනවා XY සමානයි භාගයයි BC. ඔන්න මධ්‍ය ලක්ෂ ප්‍රමේය මේ
කියන්නේ මේ මෛත්‍රී කෝණයක පාද දෙකක මධ්‍ය ලක්ෂ්‍ය ආකාර රේඛාව ඉතිරි පාදයට සමාන්තරයි. ඉතිරි පාදයෙන් හරි අඩකට සමානයි. එහෙනම් පුතේ මෙන්න මේ DE පාදයෙන් අහන්නේ. මේක 6යි නම් DE වෙන්නේ 6 බෙදනවා 2 කී 3යි සෙන්ටිමීටර්. හරි හදාගන්න. ඊළඟ ගාන ඔයාලා දන්නවා A ගේ n සමානයි m දර්ශක ලියන්න පුළුවන් මෙන්න මේ ආකාරයට. මම දෙපැත්තටම දානවා ඊතල. log පාදය මෙතෙන්ට එන්නේ මේ අගය මෙතෙන්ට එන්නේ දර්ශකය එහා පැත්තට. ඔන්න බලන්න හැම අවුරුද්දකම වගේ දර්ශක ලඝු ආකාරයෙන් ලඝු දර්ශක ආකාරයෙන් ලියන්න ආවා. තේරුණාද? ලඝු දර්ශක ආකාරයෙන් දර්ශක ලඝු ආකාරයෙන් ලියන්න හැම අවුරුද්දෙම ගාණක් තියෙනවා. ඔයාලා ප්‍රශ්න පත්‍ර කරද්දී ඔයාලට අහුවේ. හරි. මේක තියෙන්නේ 10 0.3.5යි 6යි බිඳුව 2.2.7යි. මේක ලඝු ආකාරයෙන් ලියන්න මෙන්න මෙහෙම. log ඕන LG දැම්මත් කමන්නේ මම පාදය දාන්නම් මෙතන 10 පාදයේ තිස්ස. නැත්නම් LG දැම්මත් කමක් නැහැ. 2.2.7 සමානයි 0.3.5යි 6යි බිඳුව. නැත්නම් මේකත් නිවැරදි LG 2.2.7 සමානයි 0.3.5යි 6යි බිඳුව කියලා. මේ දෙකම හරි. 10 පාදයේ දැම්මත් එකයි නැතුව 10 පාදයේ නොදා LG කියලා ලිව්වත් එකයි. හරි හදාගන්න මේක ලස්. බලමු 9 වෙනි ගාන. මේක කියලා තියෙන්නේ සුනිල් නේවාසකාරක නැවතී සිටි. සුනිල්ගේ උපන්දින උත්සවයට ඔහුගේ පියා සහ සොහොයුරන් දෙදෙනා පමණක් සහභාගී වනු ඇත. පියයි සොහොයුරන් මම සෝ 1 සෝ 2 කියලා දාන්න. මෙන්න මේ තුන් දෙනා විතරයි යන්නේ. එකිනෙකාට වෙනස් වෙලාවදී එම තිදෙනා පැමිණෙන්නේ නම් ඔවුන් අතරින් ඕනෑම අයෙකු පළමුවෙන් පැමිණීමේ සම්භාවිතාවය සමාන නම් ඒ කියන්නේ මේක ඕනම කෙනෙක් පැමිණීමේ සම්භාවිතාවය සමාන නම් ඔහුගේ පළමුවෙන් සොහොයුරෙකු පැමිණීමේ සම්භාවිතාවය හන. සොහොයුරන් දෙන්නෙක් ඉන්නවනේ. ඔක්කොම අවස්ථා කීයක් තියෙනවද? 3යි. එක සොහොයුරෙක් එන 3න් එකයි. තව සොහොයුරෙක් එන 3න් එකයි. 3න් එකයි 3න් එකයි කීයේ? 3න් 2. නැත්තම් එකම සැරේට මේක සොහොයුරන් දෙන්නෙක් ඉන්න නිසා 3න් 2 දැම්මත් ගැටලුවක් නැහැ. මේක කියලා තියෙන නිසා පළමුවෙන් පැමිණි සමාන නම් කියලා තියෙනවනේ. ඒ නිසා මම තමයි එහෙම ලිව්වේ. 3න් 1 3න් 1. එකතුව 3න් 2යි. හරි හදාගන්න. බලමු ඊළඟ. රූපයේ දැක්වෙන වෘත්තයේ විස්කම්භය AB වේ. AB විස්කම්භයක් වේ. දී ඇති තොරතුරු අනුව ABC විශාලත්වය අහන්නේ ABC මෙන්න මේ කෝණය අහන්න. අපි දන්න දත් මෙන්න මේව දන්නවා. අපි ගත්තොත් අර්ධවෘතයක්. මෙන්න මේ අර්ධවෘතයේ කෝණ ඍජු කෝණී වෙනවා. අර්ධවෘතයේ කෝණ මොකද්ද වෙන්නේ? ඍජු කෝණී වෙනවා. අර්ධවෘතයේ කෝණ පුතේ ඍජු කෝණී වෙනවා.
ඊට පස්සේ තව ප්‍රමේයයක් තියෙනවා වෘත්තයක එකම ඛණ්ඩයේ කෝණ මොකෝ වෙන්නේ සමාන. මේක x නම් මේක x. ඕන මේ ඛණ්ඩය අරගෙන අනිත් පැත්තට ගන්නත් පුළුවන්. හරිද? මේක මොකද්ද? අර්ධ වෘත්තයේ කෝණ ඍජු කෝණී වේ කියන ප්‍රමේය ඕන වෙනවා. අනිත් එක ඕන වෙනවා එකම ඛණ්ඩයේ කෝණ සමාන වේ කියන ප්‍රමේයත් ඕන වෙනවා. බලමු. මෙන්න පුතේ එකම ඛණ්ඩයේ කෝණ සමාන වේ බලන්න මෙන්න. මේකයි මේකයි. එහෙනම් මෙන්න මේ කෝණය කීය වෙනවද? 40. ඊළඟට මෙන්න මේ AB මත AB කියන්නේ විස්කම්භයක් නිසා අනිවාර්යෙන් මේක කේන්ද්‍රය වේවි. එහෙනම් මේක අර්ධ වෘත්තයේ කෝණ ඍජු කෝණී වේවි මේක අනුව. මම ABC ත්‍රිකෝණය සැලකුවොත් දැන් අපෙන් අහන්නේ ABC කෝණයනේ. ABC එකතු කිරීම 40 එකතු කිරීම 90 සමාන 180. ABC 90යි 40යි එකතු කරාම 130යි. 180. ABC 180 වෙන් අඩු වෙන්න ඕනේ 130. 180 වෙන් අඩු වෙන්න ඕනේ 130. 130ක් අඩු කරාම ආංශික කීයේ? 50. ABC කෝණය ආංශික 50. ආවේ අර්ධ වෘත්තයේ කෝණ ඍජු කෝණී වේ එකම ඛණ්ඩයේ කෝණ සමාන වේ කියන ප්‍රමේය. හරිද? මේක ඊටාම ලස්සන ගානක්. ගොඩක් අවුරුද්දවල මේ වගේ ආසන්න ගණන් ඇවිල්ලා තියෙනවා. හරි හදාගන්න. බලමු ඊළඟ පතුලේ විස්කම්භය සෙන්ටිමීටර් 14ක් වූ ඍජු වෘත්ත සිලින්ඩරයක වක්‍ර පෘෂ්ඨයේ වර්ගඵලය දීලා තියෙනවා. සිලින්ඩරයේ උස සොයන්න. මෙන්න බලන්න. අරය R උසේච් නම් මේකේ වක්‍ර පෘෂ්ඨය එන්නේ මෙන්න මේ වගේ. පරිධිය තමයි මෙතන දෙන්න දිගට 2πr උසේච්. එහෙනම් වක්‍ර පෘෂ්ඨයේ වර්ගඵලය එන්නේ 2πrh. හරිනේ වක්‍ර පෘෂ්ඨයේ වර්ගඵලය දීලා තියෙන උස අහන්නේ 2πrh සමානයි 352යි 2ට 2 පයිට 7 22යි විස්කම්භයේ දීලා තියෙන්නේ අරය එහෙනම් 7යි h 352 බලන්න 7 1යි මෙතන දෙවරක් 22 44යි h සමානයි 352 අපි h බැලුවොත් 352 බෙදනවා 44 h සමානයි බලමු අපි බලමු ඉස්සෙල්ලා 4ෙන් බෙදලා 4 ඒවා 11 32ට 8යි ඉතිරි 3 ආයෙත් 32ට 8යි එනවා h එනවා 88 බෙදීම 11 88 එකලෙන් බෙදුවම 8යි සෙන්ටිමීටර් උස එනවා 8යි සෙන්ටිමීටර් හදාගන්න මේ බලමු ඊළඟ
තියෙනවා දී ඇති රුවෙන් රූපේ A ඡේදන B ඩෑෂ් පෙදෙස අඳුරු කරන්න. අපිට ඒක ලේසියෙන්ම පුළුවන්. වුණා මම මෙහෙම කරන්න. මේකට 1 මේක 2 මේක 3 කියලා දාන්න. A ඡේදන B ඩෑෂ් නේ. A කියන්නේ 1 2. B ඩෑෂ් කියන්නේ 1 3. B ට ආයතන දෙක. එහෙනම් A ඡේදන B ඩෑෂ් කියන්නේ ඡේදනයක් නිසා මේකට පොදු එක විතරයි. එක විතරයි. එහෙනම් එක ටික විතරයි පාට වෙන්නේ. මේ වගේ ඉලක්කම් දාගත්තම ගාන හදන්න ලේසි මේ වගේ. නැවත බලන්න මේක දීලා තියෙන්නේ A ඡේදන B ඩෑෂ්. A හෙව්ව A බැලුවම A තියෙන්නේ 1 2. A රවුමට අදාළ ටිකනේ. B ඩෑෂ් නේ තියෙන්නේ. B ඩෑෂ් කියන්නේ B ට ආයතන නැති ටික. 1 3. එතකොට A ඡේදන B ඩෑෂ් කියන්නේ මේ දෙකේ පොදු එක A. හදිසක A මේල B ඩෑෂ් හැවුවොත් මේ සේරම වුණා. පාඩම. හරි අදාගන්න. ඊළඟ බලමු. බලන්න පුතේ ත්‍රිකෝණමිතික අනුපාත. බලන්න මේ. අපි ඍජු කෝණීය ත්‍රිකෝණයක් ගත්තම පිටුමු ABC කියලා ඍජු කෝණීය ත්‍රිකෝණයක් ගත්තා. හරිද? ABC කියලා ඍජු කෝණීය ත්‍රිකෝණයක් ගත්තා. මේ ත්‍රිකෝණේ අපි සලකන්නේ කෝණය මෙන්න මේක නම් θ නම් කර්ණය කොහොමද මේ දිගම පාදයේ කර්ණය. මේ කලකන කෝණේ ඉස්සරහ ඇති පාදය වෙන්නේ සම්මුඛ පාදය. ඉතුරු පාදයේ බද්ධ පාදය. ඍජු කෝණීය ත්‍රිකෝණයක කර්ණය වෙනස් වෙන්නේ නැහැ. හරිද? හැබැයි සලකන කෝණය අනුව සම්මුඛ පාදය බද්ධ පාදය කියන එක වෙනස් වෙනවා. සලකන කෝණය අනුව සම්මුඛ පාදය කියන්නේ මොකද්ද? බද්ධ පාදය කියන්නේ කියලා වෙනස් වෙනවා. අපි මේ කෝණේ සලකනවා සම්මුඛ පාදය මේ. හදිස්සක මේ කෝණේ සලකුවොත් සම්මුඛ පාදය වෙන්නේ මේක. තේරුණාද? අපි ඒක තමයි මෙන්න මේ ටික තමයි හරියට දැනගන්න ඕන. ඊට පස්සේ අපි දැනගන්න ඕන sin අනුපාතය කියන්නේ සක. ඒ කියන්නේ සම්මුඛ පාදයේ දිග කර්ණයෙන් පෙරනවා. cos අනුපාතය කියන්නේ බක. tan අනුපාතය කියන්නේ සබ. මේක මතක තියාගන්න ලේසි මෙන්න මෙහෙම සක sin බක cos සබ tan. මොකද්ද? සක sin බක cos සබ tan කියලා මතක තියාගන්න පුළුවන්. හරිද? හරි. ඔන්න මම ලියුවා. දැන් අපෙන් අහන්නේ මෙන්න මේක දුන්නම අපිට කෝණය දීලා තියෙනවා. කෝණය දාන්න. මෙන්න මේ මම කියන ඒවා ලියාගත්තොත් මේ ගාන හදන්න ලේසි. කෝණය දනි. දැන් අපි මේ දීලා තියෙන මොන පාදේ? කර්ණය දාන්න. අපෙන් අහන්නේ PQ පාදය. මෙන්න මේ පාදය කියන්නේ බද්ධ පාදය. මේකේ බද්ධ පාදය වෙන්නේ මේක. මේක බද්ධ පාදය. එහෙනම් බද්ධ පාදය තමයි දන්නේ නැත්තේ. අහන්නේ බද්ධ පාදය. අපිට සම්මුඛ පාදය වුණා සම්මුඛ පාදය තමයි දන්නේ නැත්තේ. එහෙනම් බලන්න බද්ධ පාදයේ කර්ණයයි සම්බන්ධ ත්‍රිකෝණමිතික අනුපාතය cos. මම ලියන cos θ. හැබැයි cos θ ගේ අගය දීලා තියෙනවා. කීයේ 0.4යි. මම ඒක ලියනවා. cos θ කියන්නේ බක බද්ධ පාදයේ බෙදීම කර්ණය. එහෙනම් PQ බෙදීම කර්ණය 10. සමානයි 0.4. දැන් අපිට PQ හොයන්න තියෙන PQ ලේසියෙන් හොයන්න පුළුවන්. මේක මෙහෙන් ගුණ කරා 0.4 10න් ගුණ කරාම එන්නේ කීයේ 4යි සෙන්ටිමීටර. හරිද? හදාගන්න මේක ලස්. බලමු 14.
දී ඇති රූපයේ A B C D ලක්ෂ කේන්ද්‍රයේ ඕ වූ වෘත්තය මත පිහිටයි. DC පාදයේ ඊටෙක් දික්තර තියෙනවා. දී ඇති රූප තොරතුරු අනුව BC හි විශාලත්වය අනුව BCE මෙන්න මේ කෝණයේ විශාලත්වය තමයි අහන්නේ. හරිද? මේකට උමනා වෙනවා අපිට මෙන්න මෙහෙම. මම එකම දේ ආකාර තුනටම අඳින්නම්. බලන්න. මෙන්න මේ වෘත්තචාපයෙන් කේන්ද්‍රය මත මේ ඉතිරි කොටස මත මේක x නම් මේක 2x. මෙන්න මේ වෘත්තචාපය මගින් කේන්ද්‍රය මත මේ ඒ වෘත්තචාපයෙන් ඉතිරි කොටස මත මේක x නම් මේක 2x. මේක වෙන්නේ මෙන්න මේ වෘත්තචාපය මහා වෘත්තචාපය තියෙන්නේ කේන්ද්‍රය මත මේ ඉතිරි කොටස මත මේක 2x මේක x. උමනා වෙනවා. තව තියෙන පුතේ වෘත්ත චතුරස්‍රයක මෙන්න බලන්න වෘත්ත චතුරස්‍රයක් තියෙනවා. පාදයක් දික් කරාම හැදෙනනේ බාහිර කෝණය. අපි x කියලා දාගත්තා. ඒක සමානයිලු අභ්‍යන්තර සම්මුඛ කෝණයට. මේකත් x. හරිද? වෘත්ත චතුරස්‍රයක පාදයක් දික් කිරීමෙන් සෑදෙන බාහිර කෝණය අභ්‍යන්තර සම්මුඛ කෝණය තමයි සමානයි. බලමු දැන් අර මේක 110 බලන්න මෙන්න මේ වෘත්තචාපයෙන් කේන්ද්‍රය මත මේ ඉතිරි කොටස මත මේ එහෙනම් මේක කීයේ 110 නම් මේක 55 මම මේ රතු පාටින් අඳිනවා මෙන්න වෘත්ත චතුරස්‍රය මේ බාහිර කෝණය මෙන්න වෘත්ත චතුරස්‍රය අඳිනවා ඔයාලට හොඳට පේන්න හරිනේ ඔන්න වෘත්ත චතුරස්‍රය යන්න දැන් බලන්න පුතේ මෙන්න මේ බාහිර කෝණය අභ්‍යන්තර සම්මුඛ කෝණය මෙන්න මේකට තමයි සමාන වෙන්නේ මෙන්න මේකට. එහෙනම් පුතේ BCE සමාන වෙනවා අංශක 20 ධන අංශක 55. එනවා අංශක 75. අවශ්‍ය වුණේ වෘත්තචාපයකින් කේන්ද්‍රය මත ආපාතනය කරන කෝණය එම වෘත්තචාපයෙන් ඉතිරි කොටස මත ආපාතනය කරන කෝණයෙන් දෙගුණයයි. ඒ කියන්නේ මේක 110 නම් මේක 55. ඒතර තව වුණා උනේ වෘත්ත චතුරස්‍රයක පාදයක් දික් කරන බාහිර කෝණය අභ්‍යන්තර සම්මුඛ කෝණ සමාන. මෙන්න මේ වෘත්ත චතුරස්‍රයේ ABCD කියන වෘත්ත චතුරස්‍රය. ඒකේ බාහිර කෝණය BC. ඒක සමාන වෙන්නේ මේක මේ අභ්‍යන්තර කෝණය මේක සම්මුඛ කෝණය තමයි සමාන. හරි හදාගන්න. බලමු ඊළඟ 7x වර්ග y ගේ තුන්වෙනි බලය ගුණ කිරීම 3y වර්ග 7x බලන්න පුතේ y ගේ තුන්වෙනි බලයත් තියෙනවා මතන y ගේ දෙවෙනි බලයත් තියෙනවා මේ y ගේ දෙවෙනි බලය මේකේ තුන්වෙනි බලය කැපෙනවා ඒ කියන්නේ මේ බෙදුනයි මේක සුළු උනායි කියන්නේ මෙන්න y ගේ දෙවෙනි බලය බෙදීම y ගේ තුන්වෙනි බලය කියන්නේ y ගුණ කිරීම y මෙතන y ගුණ කිරීම y ගුණ කිරීම y ඒක මේ දෙකට මේ දෙක කැපුනම ඉතුරු වෙන්නේ y නේ. ඒක නිසා තමයි මම මෙහෙම කරේ. බලන්න x ගේ වර්ගයෙන් මේක x එකක් කැපුවා. 7ට 7 බෙදුවා. හරිනේ? දෙපැත්තම 7 බෙදුවා. x ගුණ කිරීම 3ක 3x බෙදීම y. උත්තරේ. ලීසි ගාන. බලමු 16. දී ඇති රූපයේ AD සරල රේඛාව මත B හා E ලක්ෂ පිහිටා ඇත්තේ AB සමානයි ED. මෙන්න මේ දෙක සමානයි. හරිද?
ඊළඟට කියනවා තවද AF සමානයි CD. AF සමානයි CD. තව මේ දෙක සමාන්තරයි කියලා කියනවා. මේ ත්‍රිකෝණ දෙක අංග සම වෙන්නේ හැක්කේ කුමන ආකාරයටද? පුතේ බලන්න මේක සමාන්තර නම් ඔයාලා දන්නවා සමාන්තර රේඛා දෙකක් දීර්ඝ රේඛාවකින් ඡේදනය වුණාම හැදෙනවා ඒකාන්තර. මේක A නම් මේක A. මේක B නම් මේක B. Z හැඩේ කෝණ ඒකාන්තර කෝණ. එහෙනම් පුතේ මෙන්න මේ කෝණයයි සමාන. බලන්න මේ ත්‍රිකෝණේ පාදෙට පාදේ කෝණෙට කෝණේ අනිත් පාදෙ මේ. ඇයි මේ දෙක සමාන නැහැ කියන්නේ මේක ඉතුරු කෑල්ල මේ දෙකට එකතු වුණාම මේ දෙක සමාන වෙනවා. හරිද? මේ පාද මේ කොටසයි සමාන නැහැ මේක පොදුයි නිසා දෙකටම මේ දෙක එකතු වුණාත් මේ දෙකම සමාන වෙනවා. එහෙනම් මොකක්ද වෙන්නේ? පා කෝප අවස්ථාවෙන් තමයි අංග සම. බලමු ඊළඟ බලන්න පුතේ මෙන්න කුඩාම පොදු ගුණාකාරය හොයන්න තියෙන්නේ. හැම අවුරුද්දකම මේ ගාන මේ වගේ ගානක් කුඩා පොදු ගුණාකාරය හොයන්නේ නෝම තමයි. ලකුණු දෙකක් ලේසියෙන්. අපි ඉස්සෙල්ලා 3 9 12. 3 9 12 කුඩා පොදු ගුණාකාරය වෙන්නේ 36. උපගු මේක එක සැරේ උත්තරේ ලිව්වා ලකුණු ලැබෙනවා. 36. තව තියෙනවා x පද තියෙනවා y පද තියෙනවා. x ගේ වැඩිතුන් බලේ x වර්ග. y ගේ වැඩිතුන් බලේ y වර්ග. අර බෙද ඉන්න අවශ්‍ය නැහැ එක සැරේ උත්තර ලියන්න. ඉස්තර අවුරුදු වල පහුගිය අවුරුදු වල මේක හදන හැටි ඕන වෙලා තිබුණා. දැන් වර්තමානයේ මේ මාකින් එකේ මේක හදන හැටි අවශ්‍ය නැහැ. දැන් අලුත් ඒවල අලුත් දැන් ගිය අවුරුදු වල එහෙම හදන හැටි අවශ්‍ය තිබුණේ නැහැ. එක සැරේ උත්තර ලිව්වා ලකුණු දෙනවා. ලකුණු දෙන්නේ මෙන්න මේකට 30 ඉලක්කමන එක ලකුණක් පදයට එක ලකුණක්. හැබැයි ඔයාලා මේකේ මේ 2022 මාකින් එකේ බැලුවොත් මේකේ හදන හැටිත් ඕන වෙලා තිබුණා. දැන් වර්තමානයේ මේක හදන හැටි අවශ්‍ය නැහැ කියලා තියෙනවා. ඊළඟ ගාන බලන්න දී ඇති වෘත්තයේ කේන්ද්‍රය OC මගින් B හිදී D ජාය සමච්ඡේදනය වෙනවා. මේක සමච්ඡේදනය වෙනවා. එහෙනම් මේ කෑල්ලට මේ කෑල්ල සමාන. මේ OD 10 සෙන්ටිමීටර්. ඒ කියන්නේ කේන්ද්‍රය 10. අරය 10. සෝරි කේන්ද්‍රය නෙමෙයි අරය 10. DE 12. DE 12යි නම් මේන් එකක් 6යි 6. ඔයාලට ප්‍රමේයක් තියෙනවා මෙන්න. වෘත්තයක සෝරි ජායක මධ්‍ය ලක්ෂයේ ඉඳලා කේන්ද්‍රයට රේඛාවක් යා කරොත් ජායට ලම්බයි. මෙහෙම ප්‍රමේයක් තියෙනවා. වෘත්තයක ජායක මධ්‍ය ලක්ෂයේ ඉඳලා කේන්ද්‍රයට රේඛාවක් ඇන්දොත් එම රේඛාව ජායට ලම්බකයි. මේකේ අනිත් පැත්තක් තියෙනවා කේන්ද්‍රය ඉඳලා ලම්බකයක් ඇන්දොත් ජායට මේක සමච්ඡේදනය වෙනවයි කියන්නේ. මේ කොටස අපි YouTube channel එකේ දාලා ඇති මේක කරන විදිය. මේ ප්‍රමේයට අදාළ විස්තරේ YouTube channel එකේ දාලා ඇති ඔයාලා බලන්න. හරි. බලමු මේක. මෙන්න මේක අංශක 90. අපි මේකට පයිතගරස් ප්‍රමේය දාලා අපි හොයමු OB. අපිට අහන්නේ BC දිගනේ. OB හොයමු. පයිතගරස් ප්‍රමේය දාමු බලන්න මේ. අපි මේකට දාමු පයිතගරස් ප්‍රමේය. ODB ත්‍රිකෝණය 10 වර්ග සමානයි OB වර්ග ධන 6 වර්ග. 10 වර්ග 100යි. OB වර්ග 6 වර්ග 30යි. මම OB වර්ග එක සැරේ යුක්ත කරොත් 100න් අඩු වෙනවා 30යි. OB වර්ග 100න් 36ක් ගියාම 64යි. OB සමානයි 64 වර්ගමූලය 8 සෙන්ටිමීටර්. හැබැයි ප්‍රශ්නේ අහන්නේ OB නෙමෙයි. අපෙන් අහන්නේ BC. BC අහන්න නම් මේක 10 නම් මේ අරයක් 10. 10න් අඩු කරනවා මේ ආපු වගේ 8. කීයනේ? 2 සෙන්ටිමීටර්. හදාගන්න.
බලමු ඊළඟ ගාන. සාධක හොයන්න තියෙන්නේ. බලන්න පුතේ මේ x වර්ගයේ සංගුණකයේ 4 නිසා මේක ගුණිතය ගන්න මේ දෙක ගුණ කරලා. ගුණිතෙට එන්නේ 4 වරක් ඍණ 6. ඒ කියන්නේ ඍණ 24ක්. එකතුවට ගන්න මේ හගේ. එකතුව ධන 5. බලන්න පුතේ ගුණ කරාම ඍණ 24ක් එන්න එකතුව ධන 5ක් එන්න ගුණ කරාම ඍණ වෙන්න එක නිකලයක් ඍණ වෙන්න ඕන අනිත් නිකලේ ධන වෙන්න ඕන. හරිද? එතකොට එකතු කරාම ධන නම් අනිවාර්යයෙන්ම මේ ගන්න නිකිල දෙකේ විශාල එක ධන වෙන්න ඕන. බලමු. අපි ගත්තොත් මේකේ ධන 8යි. ඍණ 3යි. හරිනේ. ගුණ කරාම ඍණ 24යි එකතු කරාම ධන 5යි. හරි. දැන් මම මෙහෙම කරනවා. 4x වර්ග ධන 5x මම කියන එක ලියනවා ධන 8x ඍණ 3x කියලා. මම ධන 5x වෙනකොට තමයි දාන්නේ. ධන 8x ඍණ 3x ඍණ 6. දැන් පද හතරක් ආවොත් මේකේ සාධක හොයන්න නම් ජෝඩු කරන්න ඕන. මේ ජෝඩුවට පොදුයි 4x එක. 4x එක ගත්තා මෙතන ඉතුරු වෙන්නේ x. 8x 4x කින් බෙදුනම x x කින් බෙදුනම 1යි 8 4ෙන් බෙදුවම 2යි. දැන් මෙතන ඍණ 3ක් ගත්තම මෙතන ධන x වෙන ඉතුරු වෙනවා. ඍණ 6 ඍණ 3ෙන් බෙදුවම ධන 2යි. එහෙනම් x ධන 2ක් පොදුයි පිටතට ගත්තා. මෙතන එනවා 4x ඍණ 3. විභාගෙට සාධක හොයන ගානක් එනෝමයි. හරිද? හරි. හදාගන්න. බලමු ඊළඟ. පළමු පදයේ ඍණ 4යි දෙවන පදය 16යි. වන ගුණෝත්තර ශ්‍රේණියක 13 වන පදයේ ඍණ 4ේ බලයක් ලෙස ලියන්නලු. බලමු මේ. අපි දන්නවා ගුණෝත්තර ශ්‍රේණියක පළමු පදයේ ඒ පොදු අනුපාතය R නම් T1 එන්නේ A T2 එන්නේ AR T3 එන්නේ AR වර්ග T5 ගත්තොත් AR 9 sorry AR 4 T10 ගත්තොත් AR 9 එහෙනම් TN එන්නේ AR n ඍණ 1. ඕක තමයි පොදු පදය කියන්නේ. අපිට ගත්තොත් මෙන්න පළමු පදයේ ඍණ 4යි දෙවන පදය 16යි. මට මේක R හොයන්න පුළුවන් පසු පදයේ පෙර පදයෙන් බෙදලා. පසු පදය බෙදෙනවා පෙර පදේ. අනුයාත පද දෙකක පසු පදය බෙදෙනවා පෙර පදේ. පසු පදයේ 16යි. පෙර පදයේ ඍණ 4යි. R එනවා ඍණ 4. ඒත් ඍණ 4යි ආරුත් ඍණ 4යි. අපෙන් අහන 13 වන පදේ. අපි එදමු T13. AR 12 වන බලය. ඕනම් මේක දාලා ආදේශ කරත් ගැටලුවක් නෑ. මම කෙලින්ම ලිව්වා. ඇයි 10 වන පදේ AR 9 නම් 13 වන පදේ AR 12. ඒට දැම්ම මෙන්න ඍණ 4යි. ඒට ඍණ 4යි. R ට දැම්ම ඍණ 4ේ 12 වෙන බලය. බලන්න පුතේ ඍණ 4 බලයක් ලෙස ලියන්න ඕන. සමාන පාද සහිත බල ගුණ කරනකොට මොකෝ වෙන්නේ? දර්ශක එකතු වෙනවා. 1 එකතු කිරීම 12. T13 සමානයි ඍණ 4ේ 13 වන බලය. ඔන්න හැද. මේක අමතර කරුණක් වශයෙන් මේ ටිකක් දුන්නේ. බලමු ඊළඟ.
මේකේ සමාන වෙන්න ඕන. හරි. ඍජුවූත සිලින්ඩර දෙකක උස සමාන වේ. ඒවා අතුරෙන් කුඩා සිලින්ඩරයේ පතුලේ අරය සෙන්ටිමීටර් 10ක් වේ. විශාල සිලින්ඩරයේ පරිමාව කුඩා සිලින්ඩරයේ පරිමාවමින් 4 ගුණයකි. විශාල සිලින්ඩරයේ පතුලේ අරය සොයන්න. අපිට තියෙන සිලින්ඩරයේ පරිමාව වෙන්නේ සිලින්ඩරයක පරිමාව එන්නේ පයි r වර්ග h. හරිනේ. අපිට කියනවා කුඩා සිලින්ඩරයේ පරිමාව අරය දීලා තියෙනවා 10. විශාල සිලින්ඩරයේ පරිමාව මම දානවා පයි r වර්ග h සමාන කරනවා අතන පයි r 10යි h h මයි ඒ වගේම කීයක්ද 4 සමාන වෙන්නේ විශාල සිලින්ඩර. හරිද? මම බලන්න මෙන්න දෙපැත්තම පයිගෙන් බෙදුවම මේකට මේක කැපිලා යනවා. h කිනුත් කැපුණා. r වර්ග සමානයි 10 වර්ග ගුණ කිරීම 4. ඕනනම් මේක කෙලින්ම මූලය ගන්නත් පුළුවන් නැත්නම් මේක 10 වර්ග 100යි 104ක් 400. r සමානයි 400 වර්ගමූලය. එනවා කීයක්ද? 20 සෙන්ටිමීටර. හදාගන්න. බලමු ඊළඟ ගාන. දෙක එක ලක්ෂය හරහා යනවා. අන්තක්කණ්ඩය 5යි. m දීලා තියෙනවා 5යි. අපි දන්නවා y සමාන mx ධන c සරල රේඛාවක සාධාරණ සමීකරණය. හරිනේ. මේකේ සමීකරණය ලියන්නලු. m දීලා තියෙනවා. අපි මේකේ ඛණ්ඩාංක මේකට ආදේශ කරොත් අනිවාර්යෙන් මේ රේඛාව මත යන නිසා තෘප්ත කරනවා. එහෙනම් මේකේ y ඛණ්ඩාංකෙ මෙතන ආදේශ කරන 1යි. m දීලා තියෙනනේ 5යි. x 2යි. c 10 ධන c සමාන 1යි. මේකේ c යුක්ත කරොත් 1ෙන් අඩු කරනවා 10යි. c සමානයි ඍණ 9. එහෙනම් m දන්නවා c දන්නවා නම් මේකේ සමීකරණය වෙන්නේ y සමානයි 5x ඍණ 9. බලන්න ඊළඟට 23 මේ දෙකේ අගය මේක යටින් ඉරක් අඳින්න තියෙන්නේ මූල 3 ධන මූල 12 අගය මූල 5ට අඩු වේ මූල 5ට සමාන වේ මූල 5ට වැඩි වේ. සාමාන්‍ය මූල 3 අගය පුතේ 1.7යි. මූල 12 අගය එන්නේ ඕනනම් මේක ලියන්න පුළුවන් 4 ගුණ කිරීම 3 මූලය. 4 මූලය 2යිනේ 2යි මූල 3. එහෙනම් 2 වාරයක් මූල 3 යගේ 1.7යිනේ. මේක 2කින් ගුණ කරොත් එකක් ඉතිරි 3යි 3.4 කිය. දැන් බලන්න මේ දෙකේ එකතුව ආසන්නව ගත්තොත් මූල 3 1.7යි මූල 12 අපි හෙව්ව 3.4යි. මේ දෙක එකතු කරාම මෙතන 1යි එකක් ඉතිරි 5.1ක් එන්නේ. නේද? ආසන්නේ. ආසන්නේ. එහෙනම් පුතේ 5ට අඩු වේද? නෑ. 5ට සමාන වේද? නෑ. එහෙනම් උත්තරේ මොකද්ද? 5ට වැඩි වේ. හරිද? හරි. අදාගන්න. බලමු 24 ගාන.
ඔයාලා දන්නව මෙන්න මෙහෙම. A වර්ග ඍණ B වර්ගයේ සාධක එනවා A ඍණ B A ධන. වර්ග දෙකක අන්තරයේ සාධක කියලා කියනවා. දැන් මෙතන 4x වර්ගනේ තියෙන්නේ. මම ලියනවා මේක 2 වර්ග 4x වර්ග. 9 ලියනවා 3 වර්ග සමානයි බිඳුව. මේක 2x ගේ සම්පූර්ණ වර්ග. ඉන්න 3 වර්ග සමානයි බිඳුව. එක පැත්තක් බිඳුවට සමාන වෙලා තියෙන්නේ. මේක එන a වර්ග ඍණ b වර්ගයේ සාධක මේ දෙකේ එකතුව එකක්. මේ දෙකේ අන්තරය එකක්. මොන සාධක කිව්ව. එන සාධක දෙකක බිඳු ගුණිතය බිඳුව නම් අනිවාර්ය එක සාධකයක් බිඳුව වෙනවා. එක්ක 2x ධන 3 සමානයි බිඳුව හෝ 2x ඍණ 3 සමානයි බිඳුව විය යුතුයි. මම මේක උක්ත කරොත් 2x උක්ත කරොත් අර පැත්තේ ඍණ 3 හෝ මේක 2x උක්ත කරොත් ධන 3 මම x උක්ත කරොත් මේක එනවා ඍණ 3 බෙදීම 2 හෝ x සමානයි ධන 3 බෙදීම 2 මෙන්න උත්තර. බලමු මේ පේපරේ අන්තිම ගාන ප්‍රශ්න පත්‍රයේ අන්තිම ගාන අන්තිම ගානට තියෙන්නේ මූලික පත වලින් තියෙන්නේ AB සමානයි 10යි. මෙන්න මේක 10යි. මධ්‍ය ලක්ෂ්‍ය AB හි මධ්‍ය ලක්ෂ්‍ය C වේ. C අනු AB හි මධ්‍ය ලක්ෂ්‍ය වේ. C ට සෙන්ටිමීටර් 5ක් දුරින් C ට සෙන්ටිමීටර් 5ක් දුරින්. එහෙනම් මේකේ අරය 5යි නේද? එහෙනම් මේට 5ක් දුරින් කියන්නේ මෙන්න මේක. යන්නේ වෘත්තයක් නේ. ඔයාලා දන්නවා මූලික පතවල ලක්ෂයකට සමදුරින් යන්නේ වෘත්තයක්. හරිනේ. ඊට පස්සේ කියනවා සමදුරින් පිහිටි P ලක්ෂයේ පිහිටීම සොයා ගැනීමට අවශ්‍ය වේ. අර්ධ වෘත්තයකින් සමන්විත අසම්පූර්ණ දල සටහන රූප සටහනේ දැක්වේ. පත පිළිබඳ දැනුම අතුරෙන් P ලක්ෂයේ පිහිටීම සොයා ගන්නා ආකාරය දැක්වෙනසේ එම දල සටහන සම්පූර්ණ කරා. එහෙනම් මෙන්න මේ වෘත්තය මත වෙන්නත් ඕන මේ A ටයි B ටයි සමදුරින් වෙන්න ඕන. මේ ලක්ෂයක දෙකට සමදුරින් නම් මොකද්ද වෙන්නේ? ලම්බ සමච්ඡේදයකින්. අපි මෙතන තියලා ගහන ඡාපයක් මෙහාට ගැහුවා. මෙතන තියලා මෙහාටයි ගැහුවා. ඕක යා කරා. අනිවාර්යෙන් මෙන්න මෙතන හරහා එනවා. හරිද? නැත්තම් මෙතෙන්ට 90ක් ඇඳත් ගැටලුවක් නැහැ. එතකොට මේක මත වෙන්නත් ඕන මේක මතත් වෙන මෙන්න මෙතන තමයි P ලක්ෂය. එන්නේ ලක්ෂයකට සමදුරින් ගමන් ගන්නා ලක්ෂය පතයයි ලක්ෂ දෙකකට සමදුරින් ගමන් ගන්නා මොකද්ද? ලම්බ සමච්ඡේදකය. හරි. හදාගන්න මේක අන්තිම ගාන.